වානිෂ් කොලේ කන පිට හරවලා දාපු සුදු පාට කවර. ඊයේ කොත්තන්ති යන්න වෙලාවක් තිබුණේ නෑ මිස්. මේ දවස් ටිකට විතරක් මේ පත්තර කොලේ දාලා තියන්නම්. මට තිබුණ පොත අරන් විසි කරලා දාන්න. ඒත් මන් දන්නවා පොතකට ගෞරවය දෙන්න පුළුවන් සුදු පාට කවර එකට විතරක් නෙමෙයි කියලා. මොකද මට මතකයි ඉස්කෝලෙන් අලුත් සුවඳ පිරුණු පොත් කට්ටලේ හම්බුණාම මට හදිස්සි කියවන්න. ඒත් අම්මා කෑ ගහනවා. කවරේ කුණු ගානව නෙමෙයි. අල්ලන්නේ එහෙම නෑ. ඒත් මට හදිස්සි. අම්මා නැති වෙලාවක් බලලා මන් දුවන් ගිහින් කාමරේට ඉඹලා එනවා අලුත් පොත් ටික. මේක දැකපු අප්පච්චි ඉරිදා පොලින් පොත් කවර ටික ගෙනත් දෙනකන් ඉන්නකො ලස්සන වැඩක් කරලා දෙන්න. හොරාවකින් දෙකකින් මන් දැක්ක ලස්සනට දාපු පොත් කවර. දැන් කියවන්න. අද ඉංග්‍රීසි ටීචර් කෙනෙක් වුණාට මම මුලින්ම අතට ගත්තේ සිංහල පොත. බටිත්තනේ අහගන්න. ඔන්න පළවෙනි පාඩම. ඔයාගේ පත්තර කවර පොත දැක්කම මමත් දිව්වා අතීතෙට. ඉතින් මං කිව්වා අයින් කරන්න එපා පුතේ ඒක. ඕකත් හරි ලස්සනයි. මතකද අපි ඇන් වල ඉඳලම ඉගෙන ගත්තා. සමහර පාඩම් වලදී ඔයාලට ලොකු මතකයක් තිබුණා. හරිනේ මිස්. චන්දිමා මිස් මේ පාඩම කියලා දීලා තියෙනවා. ඉතින් මේ කවර දාපු ඉංග්‍රීසි පොත අද හවස කොහෙන්ද තියන්නේ? රෝස පාට ඉරිමැත්තේ රතුවට හුරුවට ඉරි වැටිච්ච මේ ටයි එක විසි කරනවද? එපා පුතේ. මගෙත් තියෙනවා තාම ටයි දෙකම. ජුවලරි බොක්ස් එකක බැච් එක පදක්කම් සේරම එක්ක අල්මාරියේ කොනක. ඔයාලත් එහෙම කරන්න පුංචි හාදුවක් එක්ක. ඒ ගෞරවයට පුළුවන් ඔයාව ලස්සනට දිනවන්න. මිස් මේ මොනවා කිව්වත් අපිට දවසක් ඇහුවා කඳුළු පනින්න. මතකද ඔයාලා එක්ක මං වුණු මේ අවුරුද්දේ. ඒ අවුරුදු එකමාරටම පාදගේ පීරියඩ් එක කට් කරපු දවස. කතා කළේ නේ දවස් එකමාරක්. ඔයාලත් මමත්. ඉතින් මේ අතීතය අදින් ඉවරද? සමහර දවස්වලට ඔයාලා 14 දෙනාම එක පැත්තක්. මං තනි පැත්තක්. මතකද අවසාන දවසේ ටීචර්ලට ලන්ච් එකම දෙන්න ඕනි කියලා මගෙත් එක්ක අල්ලපු අලිය. ඔව් කොහොම වුණත් මිස්නේ දිනන්නේ. හුඟක් වෙලාවට අම්මලා ගන්නෙත් මිස්ගේ පැත්ත. අපි වැරදි. අපරාධ කජොත් කඩන්න කියලා තිබ්බේ. සමහර දවස්වලට මට හිතා වෙන්න හේතු උනේ ඔයාලගේ වචන. සමහර දවස්වල සඳුදා උදේට ටීචර් කැන්ටින් එක වහලා අපේ බත් වලින් එකක් දෙන්නද? විභාගයේ ලකුණට වඩා මට සතුටක් දැනුණා පුතේ. ඔයාලා මනුස්සකම පාස් කරලා. ටීචර් අර පුංචි පන්තියක මල්ලි කෙනෙක් ඉරිච්ච මේස් එකක් දාන් ඇවිත්. ඒක කැතයි වගේ. අපි එකතු වෙලා ගෙනාව අලුත් මේස් කුට්ටම. ටීචර් දෙනවද ගෙනින්? නැත්තම් හරි නෑනේ. දැනන් හිටියද? එහෙම කළෙත් මේ පන්තියේ දරුවමයි. ටීචර් අපේ කෑම අදත් හොරකම් කරලා. අද නම් මං යනවා පුතේ සර් ගාවට. එක්කෝ එපා ටීචර්. අපි තව ටික දවසකින් යනවනේ. මොකටද තරහ වෙන්නේ කෑම එක්කට ඒ ළමයි එක්ක? බඩගිනි නිසානේ කන්නේ. ආපහු ගන්නත් බෑනේ. අමතක කරලා දාන්නම් ටීචර්. නැත්තම් ඒ ළමයි කුටි කනවා සර්ගෙන්. මනුස්සකම මං දැක්ක පුතේ. ඔයාලා 14 දෙනාම මං දැක්කා එක බත්පතයි රොටි දෙකයි අත් 14කින් කනවා. මොනවා හරි ගෙනත් දෙන්නද? අප්පෝ එපා ටීචර් මේ ඇති. ඒව දැක්කම මගේ හිත ඇතුලේ පන්තේරෝ නැටුම් නැටුවා. ඔයාලා මනුස්සකමේ එක කඩයිමක් පහු කරලා. ඒ මොකද්ද දන්නවද? එකමුතුකම. ඉතින් පුතේ ජීවිතේ හැම දවසක්ම එක වගේ ලස්සනයි. ටීචර් සිකුරාදට තමා ගෙදර යන නිසා ලස්සනටම අඳින්නේ
කියලා තිබුණා අනිත් ටීචර්ලා එක්ක. නෑ පුතේ දරුවන්ට උගන්වන හැම දවසකම මල් ලස්සනට අඳිනවා. උගන්වන්නේ නැති දවසටත් ලස්සනට අඳිනවා. හදිස්සියේ කොහෙදවත් මගෙන් ඉගෙන ගන්න දරුවෙක් මුණ ගැහුණොත් මේ දිගු කවිය ඉතින් ඔයාලට හරියන්න ඕනේ හැමෝටම උතුරන්න. එච්චරයි මම පතන්නේ. විටක බැරි වෙයි කියන්න හෙට ඉඳන් මගතොටක මුණ ගැහෙනකොට good morning teacher. හිතේ කිසි කහටක් නෑ පුතේ. මං පතනවා දිනන්න ජීවිතේ පුරාවට. මේ අවසාන පුංචිම පුංචි කවියත් ඔයාලට. වතුර නැති තැන දුකට හැදුනට පතොත් මල හරි ලස්සනයි. දුක දිනන් හින හින නුඹලගේ ජීවිතත් හරි ලස්සනයි. සිය ළඟම තටු රිදුන් දුන් මුත් දරාගත් කාලය දුරයි. උහුලගෙන දුක නැගී උන්තැන දිනුන පෙනුනා ඉම ළඟයි. ඉතින් පුතේ සුබම සුබ ගමනක් වේවා. ජීවිතය දිරන්න මගේ හදේ සම්පූර්ණම ආශිර්වාදය මගේ විතරක් නෙවෙයි මගේ ආචාර්ය මණ්ඩලයේ ආශිර්වාදය මේ මොහොතේ ලබා දෙනවා. බෙහෙවින්ම ස්තුතියි.